අලුත් වීඩියෝ එකක් එක්ක ඔයාලා එකතු වන්නේ. අපි යන්නේ අද සුන්දර දැරණියගල තියෙන කාන විට ඇල්ල බලන්න. මේකට බල්ලමොල ඇල්ල කියලා කියනවා. අපි එහෙනම් ගිහිල්ලා බලමු. විස්සාවේලේ ඉඳන් කිලෝමීටර් 12ක් වගේ තියෙනවා. මම ආවේ විස්සාවේලේ ඉඳන්. මේ පාර දිගටම එද්දී මෙතන ලොකු පාලමක් තියෙනවා. පාලමට පොඩ්ඩක් ආය පස්සට ගියාම අපිට අපේ ලොකේෂන් එක බලා ගන්න පුළුවන්. මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒත් එක්කම පොඩි පෙට්ටි කඩයක් තියෙනවා දකුණු පැත්තේ. අවිස්සාවේල පැත්තෙන් ඉඳන් එනවනම් ප්ලේන් ටී වඩේ එහෙම තියෙනවා. එතනින් පොඩ්ඩක් පල්ලෙහාට චූටි අඩිපාරක් තියෙනවා. ඒ අඩිපාරේ ගියාම අපේ ලොකේෂන් එක යන්න. මං ගා මීට වඩා වීඩියෝ තිබ්බා. මගේ අතින් එක ඩිලීට් වෙලා එතන දැන් වීඩියෝ ෆොටෝ තියෙන්නේ. ඒ හින්දා මේ බ්ලොග් එක ඉතාලම පොඩි එකක් වෙනවා. මෙතන මාරම ලස්සනයි. මෙතන කට්ටිය කහන විට ඇල්ල කියලා තියෙනවා. මැප් එකේ බල්ලමුල්ල ඇල්ල කියලා තියෙනවා. මේ දෙක මොකක්ද කියන්නේ හරියට කියන්නේ කියලා මම නම් දන්නේ නැහැ. මම ආවේ අපේ බාප්පලා පුත්ලත් එක්ක. ඉතින් හිතේ හැටියට නාලා ඔයාලට ලස්සන විදගෙන ෆොටෝ ටිකක් එහෙම ගහගෙන යන්න පුළුවන්. මෙතන එහා පැත්තේ දිය ඇල්ල තියෙනවා. අපි ඉස්සරහට දිය ඇල්ල බලාගමු. එතන නාන්න පුළුවන්. ඒ වුණාට එතන නාන එක මම නම් හිතලා භයානකයි. එතන ජමුර වැඩි. එතන කට්ටිය බිල්ගෙන තියෙනවා. ඒ නිසා අපි එතන නෑවේ නෑ. අපි මෙහෙන් නාලා ෆොටෝස් වීඩියෝ ටිකක් අරගෙන අපි ගියේ අපි බාප්පගේ වැඩකට ප්‍රැක්ටිකල් වගේක් කරන්න. ඒ ටික කරලා ෆොටෝ වීඩියෝ ටිකක් අරගෙන අපි මෙතනින් ගියා. සුබාදාම කියන්නේ දාපුරු දායතයක්. ඒක රැකගන්න එක අපේ හැමෝගම වගකීම. ඔයාලා මේ වගේ තැන්වලට එනවා නම් පොලිතීන් ටොපි කොළ ඒ වගේ දේවල් අරන් ඉන්න එපා. ඔයාලා අරන් එන ටොපි කොළ වුණත් ආය අරන් යන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම වීඩියෝ එක අවසන් ඉතාලම පොඩි වීඩියෝ එකක් අපි ඊළඟ vlog එකකින් හම්බෙමු. සුබ දවසක්.